තියෙන සීට්ස් ටික ගලව ගන්න. ඔන්න දැන් සීට්ස් එක ගලව ගන්න තමයි යන්නේ. ඊට කලින් මෙතන තියෙනවා සීට් බෙල්ට්ස් වල ලොක්ස් දෙක. ඒ දෙක ගලව ගන්න ඕන. මෙන්න මේක ටිකක් හයියි අච්චිට එන්න හයි මේ හයිය ගැන වෙන්න යන්න මේවා ඉතින් ගලවලා තියෙන මම හිතන්නේ බර කාලයකට කලින් ඩම් එක දාලා අල්ලන්න. නකලා හරියන්නේ උඩ නැගලා තමයි ගලවන්නේ. පේනවනේ දැන් මේ මලකට කාලා තියෙන හැටි. ඉතින් ගැලවෙయ్యේ බලන්න දැක්කන්නද මකරා ඉන්න ඩැල්ල අම්බානක මලකට කාලා හරි ගත් හරි සීට් එකේ පැකට්ස් වලින් ඇනටි ගලව ගන්න එකත් හෙන්න ගේමක් තමයි. මොකද ඒවත් අම්බානක මලකට කාලා තියෙනවා. ඒක හිතුවතර නම් අමාරු නෑ ෂේප් එක කරගෙන අපට වගේ හරි ඔබ කරලා බලමු. මේක නිකන් හෙන්න තදට තදේ ගැලවිලා එක පාට නිකන් අම්බානක ලූස් වෙන්න ගත්තා නේ. කරගල බලමු නිකන්. නිකන් උත්තරේ කරගෙන හරි පොරලා තියෙන්නේ. ඇතුලෙන් නට් එක ගැලවිලා. දැන් ඉතින් යටින් රින් ගල බලන්න ඕනේ යට නට් එක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ ඇතුලේ සයිලන්සර් එක ඇතුලට තියෙන වෙනම අර කව එකක් ඒකත් හඩු. ඒකිනුත් ඇතුලේ තමයි තියෙන්නේ මේකේ ඇතුල් පැත්තේ නට් එක. මෙන්නකො මේකෙන් මෙහෙන් නට් එක මට මේ කැම් එකට පේන්නන්න බෑ ඒක පේන්නේ නැහැ. මෙන්න මේව ලැබියා වෙනවා පිල්ටොන් එකක් වගේ